ආණ්ඩුවේ හානයක් පුත්තු වගේම ආණ්ඩුව ගොඩ දානයක් පුත්තුත් ඉන්නවා. කොහොමද ප්‍රවාහන සහ මහාමාර්ග විමල් රත්නායකයි ප්‍රසන්න ගුණසේනයි කොහොමද එන්නේ එක තමයි අපි බලාපොරොත්තු වුණේ. කාටවත් බයත් නෑ, කාටවත් නැමෙන්නෙත් නෑ. Tamanට දීලා තියෙන වගකීම මේ ආකාරයෙන්ම ඉෂ්ට කරනවා. ඇත්තටම අලුත් දේවල් මිනිස්සු අතරට ගේනවා, අලුත් සංකල්ප මිනිස්සු අතරට ගේනවා. මම දින 3කට කලින් පිටකොටුව බස් නැවතුම් පොලේ ඉඳලා වීඩියෝ එකක් ගත්තා. නෙළුම් කුරුණ පිටකොටුව බස් නැවතුම් පොළ කියන්නේ තනිකරම මිහිපිට අපායක්. මම දැක්කා ඊයේ බිමල් රත්නායක පිටකොටුවේ බස් නැවතුම් පොළට ගිහිල්ලා ඒක නිරීක්ෂණ චාරිකාවක් කළා කියනවා අපි මේක මෙන්න මෙහෙම හදමු, මෙන්න මෙහෙම හදමු, අපිට ඕගොල්ලන්ගේ අදහසුත් දෙන්න, ඔයගොල්ලන්ගේ අදහසුත් දෙන්න කියලා බොහොම නම්‍යශීලීව ඒ ප්‍රශ්න දිහා බලලා එයත් ඒක කට්ට කාපු විදිහ කියලා. කොටුව බස් ස්ටෑන්ඩ් එක ගත්තා. අපිත් ඇතිතරම් ඕකේ කට්ට කාලා තියෙනවා. කොටුව බස් ස්ටෑන්ඩ් එකේ ළඟම බස් නතර කරන එක බස් ස්ටෑන්ඩ් එකක ප්‍රයිවට් බස් නතර කරන්නේ තව බස් ස්ටෑන්ඩ් දෙකක ඇත්තට. එතකොට එක බස් එකක් හොයාගන්න ඕන වුණා මිනිස්සු හැමතැනම බෑග් උස්සන් දඟලනවා. රට අරාජික තත්වයක ඉඳලා හරි අමාරුවෙන් ගොඩ එනකොට අපි වුණත් හිතුවා මේ මසහයක්තර දැන් ආණ්ඩුව ගිහිල්ලා තිනවා මේක ඇතුලේ වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් බිමල් රත්නායකලා ඩොක්ටර් ප්‍රසන්න ගුණසේනලා මේ ගහන ගේම දිහා බලන් හිටියාම ඇස්වලට කඳුළු උනනවා. ඒ වගේම මම දැක්ක ප්‍රසන්න ගුණසේන අද දාලා තියෙනවා නානුවය දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරි තුල සංචාරකයන් නවතන්න පුළුවන් නවතන් පහසුකම් සපයනවා කියලා. ඇත්තටම සුපිරිම වැඩක්. ඒක මාර අදහසක්. ඇත්තටම ඒ කියන්නේ ඒක next level කියලා දාලා දිනවා. ඇත්තටම next level තමයි මිනිස් රටට කරන්න ඕනේ ඕවා. මේ දේවල් කරොත් මේ රට අනිවාර්යයෙන්ම සංවර්ධිත රාජ්‍යයක් බවට බොහොම ඉක්මනින් යනවා. ප්‍රවාහනය සහ මහා මාර්ග තමයි රටක සංවර්ධනය ඉස්සරහටද අරන් යන්නේ පස්සටද අරන් යන්නේ කියලා තීරණය කරන්නේ. වැඩේ කියන්නේ ඒක පාර දීපු පොරවල් දෙක සුපිරි කතා කරලා වැඩක් නැහැ. මාරම ජවයකින් ඉස්සරහට යන හැමතිවරු දෙන්නෙක් හරිම සතුටුයි. ඔය අනික් එහෙම් මෙහෙන් අමාත්‍යස්තරන් ටිකක් බොක වෙලා තියෙනවා. හරිද? අපි කියනවා මේ දෙන්න දිහාවත් බලලා ඔයගොල්ලෝ හැදෙන්න. අනුර කුමාරී ඉන්නවා ඒකාන්තයකින්, මේලා බල ඉන්නවා ඒකාන්තයකින්. විශ්වාස කරන්න ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය සහ මහා මාර්ග කියන කෑලි දෙක හැදෙනවාමයි. ඔය දෙක හැදුණා කියන්නේ ලංකාව ගොඩ යනවා. ඉදිරි අවුරුදු 5 තුල විවේචන ගේනවා තමයි. විවේචන වලින් ගන්න හරේ ගන්න ඔයගොල්ලොට දෙන්න. මේ දබල මේ විදිහටම ගියොත් ඉදිරි අවුරුදු 5 තුල ලංකාව නවත්තන්න බැරි තැනකට යනවා. ඒ තරම් වේගින් යනවා. ඒ තරම් කැපැසිටි එකක් තියෙන පොරවල් දෙකක් තමයි මේ අමාත්‍යංශයට දාලා තින්නේ. වගකීම් බාර දීලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මගිය විදිහට අපිට යාතල් එක දෙන්න.